හායි ගයිස් ඔන්න අදත් මං අරන් ආවා අලුත්ම වීඩියෝ එකක්. අද මං ගෙනල්ලා තියෙන එක ගොඩක් අය දන්නව ඇති. ඒ වුණාට මම මේක අරන් ආවේ දන්නේ නැති අයට. හරි. අද මං අරන් ඇවිල්ලා තියෙන්නේ ජෙමිනාගේ settings. ඒ කියන්නේ settings වල තියෙන දේවල් ඒව හැම ඇක්ටිව් කරන විදිහ. අන්න ඒවා. හරි. අපි ඒක දැන් කොහොමද කරන්න කියලා බලමු. අපිට ඒකට මුලින්ම settings app එක ෆෝන් එකේ settings app එක ඕපන් කරගන්න වෙනවා. ඊට පස්සේ මෙතන මේ උඩ තියෙන සර්ච් බාර් එකෙන් අපි සර්ච් කරගමු Google කියලා. එතකොට ටිකක් වෙලා ලෝඩ් වෙනවා. හරි. දැන් මෙහෙම පහළට යනකොට අපිට හම්බ වෙනවා assistant settings කියලා. අන්න ඒක අපි ඕපන් කරගමු. මම ක්ලික් කරාම අපිට මේක විදිහට හම්බ වෙනවා. ඊට පස්සේ මේ උඩින්ම තියෙන voice match. මේකෙන් තමයි අපි අර hey Google කියලා කිව්වහම Google Assistant හෝ Gemini open වෙන්නේ. දැන් අපි මේ voice match කියන එක උඩ එකපාරක් ක්ලික් කරගමු. එතකොට ටිකක් load වෙලා මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකකට තමයි එන්නේ. ඊට පස්සේ මේ උඩම තියෙනවා hey Google කියලා. ඒකේ ටික් එක ඔයගොල්ලෝ ඒ කියන්නේ එහෙම ඒ ඔප්ෂන් එක ඇක්ටිව් කරනවා නම් මේ ටික් එක මේ දකුණු පැත්තට මේ විදිහට අදින්න. ඊට පස්සේ අපි මේක දකුණු පැත්තට ඇදගත්තාම මෙන්න මේ විදිහට load වෙලා මෙන්න වගේ එකකට එනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි එන්නේ. මේකේ මේ යට තියෙනවා more කියලා එකක්. ඒක අපි ක්ලික් කරනවා. ඊට පස්සේ I agree කියලා තියෙනවා. ඒක මේ විස්තර ටික තමයි තිබ්බේ. ආයේ මේ more කියන එක ඔබලා I agree ඔබන්න ඕනේ. ඊට පස්සේ මේ වැටෙන ටික කියන්න ඕනේ. මේ උඩින් වැටෙන ටික. හැබැයි මෙතනදී කියන ටික ඔයාලට ඇහෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද එතකොට recording mic off වෙලා ෆෝන් එකේ mic එක on වෙන හින්දා ඒකින්ද මේ ටික ඔයාලට ඇහෙන්නේ නැහැ. ඒ වුණාට මේ උඩ තියෙන ටික ඔයා කියන්න මේ option එක දාවට පස්සේ hey Google help me write a thank you note. හරි. ඊට පස්සේ මේ වගේ load වෙලා මෙන්න මේ next කියන එක ඔබන්න. ඊට පස්සේ ආයි load වෙනවා. ඊට පස්සේ අපි අර මුල page එකට තමයි එන්නේ. ඊට පස්සේ අපි මෙතනින් back වෙමු මේ උඩ ඊතලේ ඔබලා. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට languages කියලා එකක් කියනවා. ඒක ක්ලික් කරාම අපිට තියෙනවා ඕන language. මෙතන සිංහල භාෂාව නැහැ. මම ඉංග්‍රීසි දාලා තින්නේ. ඔයගොල්ලන්ට ඕන භාෂාවක් දාගන්න. තව මේ add language කියන එකෙන් ගිහිල්ලා ඔයගොල්ලන්ට ඕන භාෂාවක් දාගන්න පුළුවන්. සිංහල භාෂාව නැහැ මෙතන. ඊට පස්සේ මෙතන මේ cancel කියන එක ඔබලා back වෙමු. ඊට පස්සේ මෙතනින් ආයි ඉතලේ ඔබලා මේ lock screen කියන එක ක්ලික් කරාම දැන් ඔයගොල්ලෝ Google Assistant features on lock screen කියන එක. එතකොට ඔයගොල්ලන්ට මේක දකුණු පැත්තට ඇදලා ඇක්ටිව් කරගන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන්ට lock screen එකේදී hey Google කියලා කිව්වහම ඔයගොල්ලන්ට open වෙනවා Google. ඊට පස්සේ ඊට යටින් තියෙනවා personal results කියලා එකක්. ඒක ක්ලික් කරාම අපි මෙන්න මේ විදිහට ඉන්ටර්ෆේස් එකට තමයි එන්නේ. ඒ කියන්නේ අපිට හෙඩ්ෆෝන් ගහගෙන ඒ කියන්නේ හෙඩ්ෆෝන් මින් යූස් කරනකොට විතරයි මේක personal results අහන්න පුළුවන්. ඒත් සමහරක් වෙලාවට ඒක වැඩ කරන්නේ නැහැ. මේ විදිහට දකුණු පැත්තට දාලා මේක දාලා මෙතනින් යට තියෙන on headphones කියලා තියෙන එක මේ ක්ලික් කරලා ඇක්ටිව් කරගමු. ඊට පස්සේ අපි ආයෙ මෙතනින් back වෙලා අර ඊට පස්සේ මේ තියෙන accessibility කියලා එකට ගියාම ටිකක් load වෙලා ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා mic open notification කියලා. ඒ කියන්නේ mic එක on වුණාම notification එකක් එනවා. ඒක අපිට on කරගන්න පුළුවන්. මම on කරගන්නවා. mic close notification කියලා වැටෙනවා. ඊට පස්සේ ඒකත් අපිට click කරගන්න පුළුවන්. දැන් අපි ආයි back වෙලා යමු. ඊට පස්සේ මෙතන accounts කියලා තියෙනවා. එතනින් ඔයගොල්ලන්ගේ account එක දෙත හැකි. එහෙම ටිකක් ලෝඩ්ලා account එක දෙනවා. මෙතනින් ඕන account එක දාගන්න පුළුවන්. ඊට පස්සේ මේ assistant voice and sounds. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා අපිට sounds දෙකක්. ඒ තමයි Here are the voices you can pick for your Google Assistant. If you like this voice and want me to keep using it, just stop here. මේ sounds අපිට දීලා තියෙන දෙකයි red and orange කියලා.
මේක තමයි Here are පළවෙනි the voices you can pick for your Google Assistant. මේක Here are තමයි the voices you can pick for your Google Assistant. If you like this voice and want me Here are the voices you ඒ තමයි සවුන්ස් දෙක. ඊට පස්සේ මේ කැලෙන්ඩර් කියන එකට ගියාම අපිට ඕන ඒ කියන්නේ ලෝඩ් වෙනවා පොඩ්ඩක් ඉන්නකෝ. ඊට පස්සේ අපිට මෙතන වෙනවා හෝම් කන්ට්‍රෝල් කියලා එකක්. ඒක අපි ක්ලික් කරාම අපිට හෝම් එක මේ Google Assistant එකෙන් කන්ට්‍රෝල් කර දෙහැකි. ඒකට වෙනම ඇප්ස් තියෙනවා. පොඩ්ඩක් ඉන්න. ඉතුරු ටික ඊළඟ දෙවෙනි කොටසෙන් මම කියන්නම්. මේ අදින් වීඩියෝ එක ඉවරයි. ඔන්න වෙනද වගේම ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න.